මෙහිවුම්වලදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව නඩු කටයුතු අවසන් වූ හෙරොයින් කිලෝ 494 ග්‍රෑම් 48ක තොගයක් විනාශ කිරීම අද සිද්ධ වුණා. ඒ අනුව අද උදෑසන 7ට මහාධිකරණයෙන් මෙම මද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකා පොලිසිය විසින් සිය භාරයට ගෙන අධි ආරක්ෂාව යටතේ පුත්තලම පාලවීය ප්‍රදේශයට රැගෙන ගියා. පුත්තලම පාලවීය ප්‍රදේශයේ පිහිටි සිමෙන්ති සමාගමට අයත් දහන උදුනකදී මෙම මද්‍රව්‍ය තොගය විනාශ කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.